ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කියන්න තියෙන්නේ සිවොබ් මෙතඩ් එකේ ක්‍රොස් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ගිය පාර වීඩියෝ එකෙන් මම කතා කරා සිවොබ් මෙතඩ් එක කියන්නේ මොකද්ද? සිවොබ් මෙතඩ් එක හැදලා දෙන්නේ කොහොමද කියලා. ඉතින් තාම සිවොබ් මෙතඩ් එක කියන්නේ මොකද්ද ඒක හැදලා දෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කට්ටියට පුළුවන් මේ උඩ වැටෙන කාඩ් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් බලලා මෙන්න. එහෙනම් වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද ක්‍රොස් එක හදන්නේ. ක්‍රොස් එක හදන්න ක්‍රම කීයක් තියෙනවද ඒක කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. वीडियो යන්න කලින් මතක් කරනවා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක යතුනේ. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් මම ක්‍රොස් එක හදන ක්‍රම දෙකක් ගැන කතා කරනවා. ඉතින් ක්‍රොස් එක හදන්න ක්‍රම දෙකට වැඩි තියෙනවා. ඉතින් මම ලේසිම ක්‍රම දෙකක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ. ඉතින් මම වෙන ක්‍රොස් වලටම ගියා වීඩියෝ එකකින් ගේන්නම් අනිත් සූත්‍ර ටිකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ ලේසිම ක්‍රොස් එක හදන්න තියෙන ලේසිම ක්‍රම දෙකක් තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් යාළුවනේ පළවෙනි ක්‍රමය නම් මං රුබික් කියුබ් සරල විදිහට විසඳන වීඩියෝ එකකින් කියලා දුන්නා පළවෙනි ක්‍රමය හදන විදිය. ඉතින් ඒ වීඩියෝ බලපු නැති කට්ටියත් ඇතිනේ මේ වීඩියෝ බලන. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලන්න ස්කිප් කරන්න එපා. එහෙනම් බලමු කොහොමද පළවෙනි විදියට ක්‍රොස් එක හදන්නේ කියලා. ඉතින් ඔයාලා ඉස්සලා මේක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න ඕනේ. මේ කහ පාට සෙන්ටර් පීස් එකනේ. කහ පාට සෙන්ටර් පීස් එකට විරුද්ධ පැත්තේ තියෙන්නේ සුදු පාට සෙන්ටර් පීස් එක. කහ පාට සෙන්ටර් පීස් එකට විරුද්ධ පැත්තේ තියෙන්නේ සුදු පාට සෙන්ටර් පීස් එක. තැඹිලි පාට සෙන්ටර් පීස් එකට විරුද්ධ පැත්තේ තියෙන්නේ රතු පාට සෙන්ටර් පීස් එක. නිල් පාට සෙන්ටර් පීස් එකට විරුද්ධ පැත්තේ තියෙන්නේ කොළ පාට සෙන්ටර් පීස් එක. ඉතින් මම අද හදන්නේ සුදු පාට කතරයන්නේ. ඒ නිසා මම කහ පාට පැත්ත තෝරගන්නවා. ඉතින් කහ පාට සෙන්ටර් පීස් එක මෙහෙම අරගෙන අපි කහ පාට සෙන්ටර් පීස් එක වටේ සුදු පාට කතරයක් හදා ගන්න ඕනේ. කහ පාට සෙන්ටර් පීස් එක වටේ සුදු පාට කතරයක් හදා ගන්න ඕනේ. මම ඒක ඔයාලට හදලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කහ පාට සෙන්ටර් පීස් එක වටේ සුදු පාට කතරයක් හදා ගන්න ඕනේ. ඉතින් කෝණ පීසුත් හැදෙයි එකක් දෙයක්. ඉතින් ඔයාලා මේ කෝණ පීස් වැඩි ගණන් ගන්න එපා. අපිට මේ කතරේ තමයි දැම්මලා ඕනේ. ඉතින් දැන් මෙහෙම කහ පාට සෙන්ටර් පීස් එක වටේ සුදු පාට කතරයක් හදාගත්තාම අපි මෙන්න මේ විදිහට එක එජ් පීස් එකක් තෝරගන්නවා. දැන් මම මෙන්න මේ එජ් පීස් එක තෝරගන්නවා. ඉතින් මේ එජ් පීස් එකේ සුදු පාටයකට යටින් තියෙන තැඹිලි පාටනේ. මෙන්න සුදු පාටයකට යටින් තියෙන තැඹිලි පාට. ඒ නිසා අපි මේක මේ උඩ පේලේ මෙහෙම අල්ලගෙන යට తీරු දෙක කරවන්න ඕනේ. තැඹිලි හොයාගෙන යන්න. අන්න තැඹිලි සෙට් වුණානේ. මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. දැන් මෙහෙම තැඹිලි ලයින් එකට ආවට පස්සේ තැඹිලි ලයින් එක හැදුණානේ. ඊට පස්සේ අපි මේ ෆේස් එක තියෙන්නේ මූණ පැත්තට තියෙන తీරුව. ඒක අපි යටට දෙපාරක් කරගලා මෙහෙම කෙලින් තිබ්බු తీරුව යටට හරවන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් ඒ ට්‍රිස් එක ඉවරයි. දැන් අපි යමු අනිත් ට්‍රිස් එකට. මෙන්න ඒකට යටින් තියෙන කොළනේ. ඒක නම් ගානට සෙට් වෙලාම තියෙන්නේ. මම එහෙනම් ඒකත් මේ ෆේස් එක යටට දෙපාරක් කරගලා යට පැත්තට හරව ගන්නවා. දැන් තව ට්‍රිස් දෙකයි තියෙන්නේ. අපි ඊළඟ ට්‍රිස් එකට යමු. ඉතින් යාළුවනේ මගේ ට්‍රිස් හතරම හැදිලා තිබ්බ වැඩි කියන්නේ ඔයාලට හැදිලා තිබ්බ නැත්තම් මෙන්න මෙහෙම අල්ලගෙන යට తీරුව කරක හොයාගෙන ගිහිල්ලා මෙන්න මේක හොයාගන්න. ඉතින් මෙහෙම ලයින් එක ආවට පස්සේ අපි මේ ෆේස් එක යට දෙපාරක් කරගමු. මෙන්න මේ යට උඩට තිබ්බ යට යනකම් ෆේස් එක දෙපාරක් කරක් ගන්නවා. ඉතින් ඊළඟට තියෙන නිල් පාට ඒකත් හැදිලා තියෙන්නේ මගේ. ඉතින් මම මේ ෆේස් එකත් යට දෙපාරක් කරක් ගන්නවා. ඉතින් මෙන්න ලස්සන ක්‍රොස් එක හැදුනා. මම ආයෙත් ඔයාලට ඒක දාලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මම කහ පාට සෙන්ටර් පීස් එක තෝරගන්නවා. කහ පාට සෙන්ටර් පීස් එක වටේ දැන් අපි සුදු පාට එජ් පීස් ටික සුදු පාට කතරි හදාගමු. මෙන්න යාළුවනේ කහ පාට සෙන්ටර් පීස් එක වටේ සුදු පාට කතරි හදාගත්තා. දැන් අපි මේ එජ් පීස් එක තෝරගමු. ඒක හැදලා තිබ්බේ මේ එජ් පීස් එකට තියෙන නිල් පාටනේ. ඔන්න ඒක ලයින් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක ෆේස් එක දෙපාරක් කරකලා යටට දාගමු. දැන් අපි අනිත් එජ් පීස් එකට මාරුවෙමු.
ඒකත් හැදලා තියෙන්නේ ඔයාලටත් මෙහෙම හැදිලා තියෙන්න පුළුවන්. හැදිලා තිබ්බේ නැත්නම් අර විදිහට කරකලා දාගන්න යාළුවනේ. සමහර විට ගොඩක් වෙලාවට එකක් දෙයක් හරි හැදිලා තියෙනවා මෙන්න මේ විදිහට. දැන් මම මේ ලයින් එකත් යට කරක් ගන්නවා. ෆේස් එක දෙපාරක් කරකලා දැන් අපි අනිත් ට්විස්ට් එකට යනවා. ඒක නම් මගේ හැදිලා තිබ්බේ නැහැ වැඩි කියන්නේ. දැන් ඒකයට තියෙන මේ ට්විස්ට් එකට තියෙන රතු පාටනේ. අපි ඒක මෙන්න මේ විදිහට රතු පාට තියෙන තැනට අරයි යමු. ඔන්න රතු පාට ලයින් එක ගාවා. ඒකත් මම ටිකක් කරකලා යට දාගන්නවා ෆේස් එක. තව එකේ ට්විස්ට් එකයි තියෙන්නේ. අපි ඒකත් බලමු. කොළනේ තියෙන්නේ. අපි එහෙනම් කොළ තියෙන තැනට අරයි යමු. හරි යාළුවෝ. ඒකත් කොළ සෙට් වුණා. අපි ඒකේ ෆේස් එක දෙපාරක් කරකලා යට දාගමු. ඔන්න යාළුවනේ එහෙනම් පළවෙනි ක්‍රමෙත් හරි. ඔන්න ලස්සනට ක්‍රොස් එක හැදුනා. දැන් යමු අපි දෙවෙනි ක්‍රමෙ මොකක්ද කියලා බලන්න. දෙවෙනි ක්‍රමෙන් කරන්න යාළුවනේ ඉස්සලාම මේ සුදු පාට ක්‍රොස් එක දාගන්න. ඉස්සලා පළවෙනි ක්‍රමෙන් කරේ කහ පාට එක වටේ සුදු පාට කතරයක් හදාගන්නනේ. දැන් එහෙම කරන්න සුදු පාට සෙන්ටිමීටර් වටේ සුදු පාට කතරයක්ම හදා ගන්නවා. මෙන්න මේ විදිහට සුදු පාට එක වටේ සුදු පාට කතරයක්ම හදා ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි මෙන්න මේ එක පිච්චයක් එක පිච්චයක් තෝරගන්නවා. තෝරගෙන ඒක යට තියෙන තැඹිලිනේ. අපි ඒක තැඹිලි තැනට අරන් යනවා. තැඹිලි තැනට අරන් ගිහිල්ලා බලනවා වටේ තව එකක් හරිද? මේකත් එක්කම තව එකක් හැදිලාද කියලා කොහේ හරි. බලමු. අන්න නිල් එක හැදිලා. කියන්නේ මේකත් එක්කම තව නිල් පාට එකක් හැදිලා තියෙනවා. මෙන්න දෙකම හැදිලා. ඊට පස්සේ අපි මේ දෙක තැඹිලි පාට එක අපේ බෑග් එකට පිටිපස්සට තියාගෙන නිල් පාට එක තියාගන්නවා දකුණු අත පැත්තට. මෙන්න මේ අතට තියාගෙන එකක් තියෙන්න ඕනේ පිටිපස්සට එකක් තියෙන්න ඕනේ දකුණු අත පැත්තට. මෙන්න මෙහෙම තියාගෙන මම මේ දැන් උඩින් දාන සූත්‍රය දාන්න එකපාරක්. R U R prime U R U 2 R prime U. අන්නේ සූත්‍ර දාපු ගමන් ඔයාලට පේනවා ඇති ලස්සනට හැදුනා. ඉතින් ඔයාලට මේ දෙක ලේසි කියලා හිතන ක්‍රමයක් තෝරගන්න මේක නම් සූත්‍රයකුත් දාන්න තියෙනවා. මම නම් පෞද්ගලිකව පාවිච්චි කරන්නේ පළවෙනි ක්‍රමය තමයි. ඉතින් මම ආයෙත් මේ දෙවෙනි ක්‍රමය දාලා පෙන්නනම් ඔයාලට. ඉතින් සුදු පාට සෙන්ටර් පීස් එක මේව තෝරගත්තා. සුදු පාට කතරයක් හදාගත්තා. අපි දැන් මේ ට්විස් එක තෝරගමු. කොළනේ තියෙන්නේ යට. අපි කොළ හොයාගෙන කොළ තිබ්බ දැන් බලමු එකක් හැදිලා තියලා. අන්න තැඹිලි පාට එක හැදිලා යාළුවනේ. සමහරට දැන් මෙහෙම මං අරගදී හැදිලා තිබ්බේ නෑ කියමුකෝ. ඔයාලා වෙන පාටක් දැන් මෙහෙම මං දැන් කොළ පාට තෝරගෙන ලයින් එක හැදුවානේ. හදද්දින් තව එකක් හැදිලා තිබ්බේ නෑ කියමුකෝ. ඔයාලා වෙන පාටක් තෝරගෙන ආයෙත් එහෙම වටේ කරකලා බලන්න. එහෙම තිබ්බොත් අනිවාර්යෙන් හැදෙනවා. දැන් මට එකක් හැදිලා තිබ්බනේ. මෙන්න කොළ පාට එකත් එක්ක මට නම් තාම තැඹිලි පාටයක් හැදුනා. දැන් අපි ඉස්සෙල්ලා තියාගත්ත විදිහට තියාගමු. එක තීරුවක් පිටිපස්සට අනිත් තීරුව දකුණු අත පැත්තට. මෙන්න මේ විදිහට අල්ලගන්න. කොළ පාට එක බෑග් එකට මේක දකුණට. මෙහෙම අල්ලගෙන මම දැන් උඩ දාන සූත්‍රය දාන්න එකපාරක්. R U R prime U R U 2 R prime U. ඔයාලට පේන ඇති දැන් ලස්සනට ඇදිලා දින කතරේ. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ දෙවෙනි ක්‍රමය හදන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට මේ ක්‍රම දෙකෙන් ලේසිම ක්‍රමය තෝරගන්න පුළුවන්. ඔයාලට කියුබ් එක හදද්දී මම කියන්නේ මේ ක්‍රමය හදන්න මේ ක්‍රමය හදන්න කියලා. ඔයාලට ලේසිම ක්‍රමයක් තෝරගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න තමක් කරන්න එපා. කොහොමද අද ගෙනාව වීඩියෝ එක? මම හිතනවා ඔයාලට සිපොප් මෙතඩේ ක්‍රොස් එක හදන ක්‍රම දෙකම ගැන අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ දෙකෙන් ලේසිම ක්‍රමයක් තෝරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක තෝල් කරලාම තියාගන්න. ඉතින් ඔයාලට මේකේ මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න නැත්නම් අමතක ගන්න එපා. එහෙනම් අපි part 2 වීඩියෝ එකකින් හම්බෙමු. එහෙම නැත්නම් F12 වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.